අනේ මටත් උදව් කරන්නකෝ. කවුරුත් උදව් කරන්නේ නෑ. රුපියල් 100 වුණත් වටිනවා. මෙහෙම මැසේජ් එකක් ආයේ මචං මට ඊයේ රෑ. ඇත්තරම් බං මේ කැන්සර් එකක් හැදිච්ච අපේ මල්ලි කෙනෙක්. මාසෙට රුපියල් 35000කට වඩා බෙහෙත් වලට යනවලු. අම්මයි නංගි විතරයිලු මචං ඉන්නේ. අම්මටත් සීනිලු බොහොම අමාරුවෙන්ලු ජීවත් වෙන්නේ. ඉතින් මේ මැසේජ් එක දැක්කම මචං මගේ හිතට පට්ට අවුල්. ඉතින් මගෙන් මේ මල්ලි ඉල්ලුවේ එකම එක දෙයයි. අයියේ පුළුවන් නම් මේ පෝස්ට් එක දාලා දෙන්න කියලා. ඉතින් එහෙම මැසේජ් එකක් ආවම මම කොහොමද බං පෝස්ට් එකක් නොදා ඉන්නේ. ඉතින් ඒකයි මේ වීඩියෝ එක හදිස්සියේ ඔයගලන්ට කරන්න හිතුනේ. මේ මල්ලිගේ මේ ෆෝන් නම්බර් එක මම ඔයගලන්ට දාන්නම්. ඉතින් ඔයගලන්ට රුපියලකින් හරි උදව්වක් කරන්න පුළුවන් නම් මාර විදිහට වටිනවා මචං. ඉතින් මේ නම්බර් එකට කෝල් කරලා මේ මල්ලිව කන්ටැක්ට් කරගෙන ඕගලන්ට පුළුවන් උදව්ව ඒගොල්ලන්ට කරන්න. ඇත්තටම පට්ට වටිනවා. ඔයාට උදව්වක් කරන්න බැරි වුණත් මේ වීඩියෝ එක හැමෝන්ටම බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා මචං. එතකොට උදව් කරන්න පුළුවන් කෙනෙක් මේ වීඩියෝ එක දැකලා අනිවාර්යෙන් මචං මේ මල්ලිට පොඩි හරි උදව්වක් කරයි. ඒ පින ඔයාටත් ලැබෙනවා. මොකද ඒ වීඩියෝ එක ඔයා ෂෙයා කරපු නිසා. ඇත්තටම පට්ට අසරණ වෙලා ඉන්නේ මේ මල්ලිට හැදිලා තින්නේ මචං හොඳ කරන්න බැරි ලෙඩක්. බෙහෙත් වලින් විතරක් පාලනය කරගෙන ඉන්න පුළුවන් කියලා තමයි මේ මල්ලි මට කිව්වේ. ඉතින් ඔයගලන්ට පුළුවන් නම් රුපියල් 100කින් හරි ආධාරයක් කරන්න කියලා මේ මල්ලිට ඉල්ලනවා මචං. අනිවාර්යෙන් පල්ලෙහා නම්බර් එක තියෙනවා. ඒ මල්ලිවට කෝල් කරලා කන්ටැක්ට් කරගෙන ඒ මල්ලිට පුළුවන් උදව්වක් ඕගොල්ලෝ කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා මචං.